ගරු ධනුෂ්ක රංගනාත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ජාතික ජනබලවේගයේ දෙවනි අයවැය ඉදිරිපත් කරන මොහොතේ අදහස් දැක්වීම සඳහා මටත් අවස්ථාවක් වෙන් කර දීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙන ගමන්ම ගරු මන්ත්‍රීතුමනි, ජාතික ජනබලවේගයේ විදියට අපි මේ රටේ බලය අත්පත් කරගන්න මොහොතේ මේ රට ආර්ථිකය, දේශපාලන, සමාජ වශයෙන් සෑම අතකින්ම වට්ටලා තිබුණේ. අපේ ප්‍රධාන අරමුණ උනේ මේ රටේ ආර්ථිකය ස්ථාවර කරගන්න. ඒකට අදාළව ජාතික ජනබලවේගයේ විදියට අපි මුලින්ම මේ රටේ අයවැය ඉදිරිපත් කරලා ගිය වසරේ මේ වසරට අදාළව අයවැය ඉදිරිපත් කරලා ඒ අයවැය තුළින් අපි මේ රටේ ආර්ථිකය ස්ථාවර කරගත්තා. ඊට පස්සේ අපි මේ රටේ ආර්ථිකය ස්ථාවර කරගෙන අපිට අවශ්‍යතාවයක් තියුණා මේ රටේ ආර්ථිකය ස්ථාවර කරගෙන ඒකේ ප්‍රතිලාභ ජනතාවට යොමු කරන්න. ඒකට අදාළව අපි ගොඩනගාගත්ත අයවැය තුළින් අපි සාර්ථකත්වයට පත් වෙලා තිනවා. ඒ නිසා අපි මේ රටේ ආර්ථිකය ස්ථාවර කරගෙන ඒ ස්ථාවර කරගත්ත ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට විතරක් නෙවෙයි සමස්ත සමාජ දේහයට මේකේ ප්‍රතිලාභ යොමු කරන අවස්ථාවක තමයි අපි මේ නිරත වෙමින් සිටින්නේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, මේ මොහොතේ අයවැය කතාවට යන්න කලින් පුංචි පැහැදිලි කිරීම් දෙක කරගෙන යන්න ඕන. ගරු මන්ත්‍රීතුමනි, මේ අයවැය අවස්ථාවේ විපක්ෂයේ අයවැය කතා විවාදය පටන් ගන්න දවසේ විපක්ෂයේ ප්‍රධාන කතාව ඉදිරිපත් කරපු මුදල් ඇමතිවරයෙක් වෙන්න බලාගෙන හිටපු හර්ෂද සිල්වා ගරු මන්ත්‍රීතුමා කිව්වා ඒ වගේම මුදල් ඇමතිවරයෙක් වෙලා ඉඳලා මීට මොහොතකට කලින් අදහස් දක්වපු ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමත් මෙහෙම එකක් කිව්වා. අපේ ආණ්ඩුව විසින් ගම්වල පීඩාවට පත්වලා ඉන්න දුප්පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියනයක් රුපියල් ලක්ෂ 10ක මුදලකින් නිවසක් හදලා දෙන්න කටයුතු කරනවා. ඒකට අදාළව ලබන වසරේ නිවාස 10000ක් හදලා අවසන් කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා කිව්වා. මෙතුමත් කියපු විදියට ඕන්කව වර්ගාඩි 100කවත් ගෙයක් හදලා අවසන් කරන්න බෑ මේ මිලියනයෙන් කියලා. හැබැයි ඒ දෙදෙනාටම ප්‍රකාශ කරන්න කැමති. ගරු මන්ත්‍රීතුමනි, අපි කළුතර දිස්ත්‍රික්කයේ මේ නිවාස ව්‍යාපෘතිය සිදු කරමින් පවතින වෙලාවක්. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට අපි නිවාස 198ක් අනුමත කරගෙන තියෙනවා. ඒ අතරිනුත් නිවාස 147ක් හදා නිම කරලා තියෙනවා. ඒ වගේම වැඩ කටයුතු අවසන් නොවෙච්ච අතරමඟ ක්‍රියාවලියක තියෙන නිවාස තවත් 49ක්, වැඩ ආරම්භ කරන්න තවත් නිවාස දෙකක් තියෙනවා මේ කළුතර දිස්ත්‍රික්කයේ. දැනට 82ක් ඒ ජනතාවට අපි බාර දීලා තියෙනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, මම හැම්සාට් ගත කරන්නම්. ඒකේ උදාහරණ කිහිපයක් මම එතුමන්ලා දෙදෙනාටම ආරාධනා කරනවා පුස්තකාලයට ගිහිල්ලා හොරෙන් හරි මේක බලලා මේක අපිට කරගන්න පුළුවන් කියලා අපි පෙන්වන්න. නේ ඕන්ට හොරෙන් හරි ගිහිල්ලා පුස්තකාලයෙන් බලන්න මේක අපි කරලා තියෙනවා. මේ ගම්මානවල ජනතාවයකට උදව් කරලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු, ඒ විතරක් නෙවෙයි ඒ ග්‍රාම වසම්වල ග්‍රාම නිලධාරීවරු, ඒ වගේම සංවර්ධන නිලධාරීවරු, නිවාස සංවර්ධන අධිකාරියේ ඒ නිලධාරීන් සියලු දෙනා ජනතාවත් ඒකාබද්ධ කරගෙන මේ වැඩසටහන ඉතා වේගයෙන් ගම් ඇතුළේ ඉතා කැමැත්තෙන් සිදු කරමින් යනවා. ඒ නිසා මුදල්ම නෙවෙයි වටිනාකම් කියන්නේ කැපවීනු වටිනාකම් විදියට අඳුන්වලා දෙන්න කැමති. ඒ වගේම දැන් මොහොතකට කලින් විපක්ෂයේ മന്ത്രിවරයෙක් අපේ නියෝජ්‍ය ඇමතිතුමාට පොඩි ෂොට් එකක් දීගෙන යන්න හැදුවා. ගරු මන්ත්‍රීතුමාට මතක් කරන්න ඕනේ ඒක පොඩි කවියක්. ආකිමිඩිස් සියදිවි නසාගනී කියලා කවියක් තියෙනවා. අන්නේ කවිය තමයි එදා අපේ නියෝජ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කරේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, මේ මොහොතේ මතක් කරන්න ඕන විශේෂයෙන්ම වසර ගණනාවකට පස්සේ මේ රටේ දුක් විඳින කණ්ඩායමක් වෙලා තියෙන මේ රටේ මෙතෙක් ඉතිහාසයේ දේශපාලකයන් ආන්තීකරණයකට ලක් කරලා තියුණු ජන කණ්ඩායමක් වෙනුවෙන් අපේ ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් ඉන්නවා. ඔබතුමාට විනාඩි 2ක කාලය තිබේ.
ඒ ජන කණ්ඩායම තමයි මලේගම් ද්‍රවිඩ ජනතාව. අපි දන්නවා මේ රටේ මේ තරම් මට්ටමින් හරි පවත්වාගෙන යන්න, මේ රටේ ආර්ථිකය මේ ආකාරයෙන් හරි පවත්වාගෙන යන්න ඔවුන්ගේ සමස්ත ජීවිතයම කැප කරපු ජනතාවක් තමයි ඉන්නේ. ඒ නිසා ඒ ජනතාවගේ වැටුප් වැඩි කරන්න මේ ආණ්ඩුව කටයුතු කරා. මේ ආණ්ඩුව කටයුතු කරා. ඊළඟ අයවැයෙන් වැටුප් වැඩි කරලා දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරලා ඉන්නවා. විශේෂයෙන්ම ඒ ඔවුන්ට තියුනේ රුපියල් 1350ක මුදලක්. 1350ක මුදලක්. ගිය වසරේත් අපි මේකට උත්සාහයන් දරුවා. නමුත් ගැටලු ඇති වුණා. නමුත් ඊළඟ වසරේ ඒකට අදාළ පිළියම අපි සිදු කරලා තියෙනවා. ඒ නිසා ඒ 1350ට මූලික වැටුපට වතු සමාගම් 200කුත් පැමිණීමේ දීමනා විදියට ආණ්ඩුවෙන් 200කුත් දෙන්න කටයුතු කරමින් ඉන්නවා. දවස් 25ට ඔවුන්ට 400 ගානේ රුපියල් 10000ක වැඩ කිරීමක් මේ ආණ්ඩුව කවදාවත් වෙනත් ආණ්ඩු නොදුන්න පඩිය වැඩි කිරීමක් මලේගම් ජනතාවට දෙන්න කටයුතු කරලා ඉන්නවා. කන්ද උඩ රට විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ ගත්තාම අපේ දිස්ත්‍රික්කය ඇතුළතත් 45000කට ආසන්න මලේගම් ජනතාවක් ඉන්නවා. ඒ නිසා ඔවුන්ට ඒකේ සහනය ලැබෙනවා. හැබැයි මේ විපක්ෂය මොනතරම් පටු විදියට හිතන්නේ කියලා ඒ ජනතාවත් තේරුම් අරන් ඉන්නවා. අපිත් තේරුම් අරන් ඉන්නවා. මේ පඩිය වැඩි කිරීමට සම්බන්ධයෙන් ඔවුන් නිරන්තර අදහස් දැක්වීම් කරනවා. ඒ විතරක් නෙවෙයි එතනින් එහාට නීතිමය ක්‍රියාමාර්ගත් ගන්න කටයුතු කරමින් ඉන්නවලු. ඒ නිසා ඔවුන්ට අපි කියන්න කැමති විපක්ෂයේ සියලුම දෙනාට මේ විපක්ෂයේ මේ සියලුම දෙනා අපි කියන්න කැමති. අපි ඒ ජනතාව කෙරෙහි යොදවලා තියෙන අවධානය ඔබ මොනතරම් අපිට විරුද්ධව කටයුතු කරත් අපි ඒක අඩු කරන්නේ නැහැ. ඒ නිසා මේ රටේ සියලුම ජනතාවට මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව වග කියනවා. ඒ වගකීම අපි සපත කරමින් මේ අයවැය මේ රටේ ඉදිරිය දිශානතිය නිසියාකාරයෙන් මෙහෙවන වඩා සාර්ථක අයවැයක් විදියට හඳුනා දෙමින් මම නතර වෙනවා. බෙහෙවින් ස්තුතියි කාලය ලබා දීම සම්බන්ධයෙන්.